ගර්භණී කාලේ යකඩවල තියෙන වැදගත්කම දැන් ඔයාලා දන්නවා. ඒත් එක්කම මගෙන් ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද හරියටම යකඩ පෙත්ත අපි ගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් හිස් බඩ ගන්නවා නම් යකඩ අවශෝෂණය වැඩි. ඔයාලට පුළුවන් කෑමට පැයකට කලින් හරි කෑමෙන් පැය දෙකකට පස්සේ හරි ඔබගේ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයා ඔයාට උපදෙස් දීපු ආකාරයට යකඩ පෙත්ත ගන්න. ඒ වගේම මතක තියාගන්න ඕන කාරණයක් තමයි කිසිම වෙලාවක යකඩ පෙත්තත් එක්ක කැල්සියම් පෙති ගන්න එපා. හේතුව කැල්සියම් වලින් යකඩ අවශෝෂණය අඩු කරනවා. ඒත් එක්කම ඔයාලට පුළුවන් අවශෝෂණය වැඩි කරගන්න. ඒක මෙහෙමයි. ඔයාලට පුළුවන් ඔයාලගේ කෑම උයනකොට තක්කාලි සියඹල වගේ දේවල් එකතු කරගන්න. හැබැයි ඔයාලා තක්කාලි වලට ආසාත්මික නම් ඔයාලට ગેස්ට්‍රික් වගේ එහෙම තියෙනවා නම් තක්කාලි භාවිතය නම් මම අනුමත කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් කෑමෙන් පස්සේ දෙහි යුෂ දොඩම් යුෂ පැණි දොඩම් යුෂ වගේ විටමින් C අඩංගු දේවල් පානය කරන්න. එහෙම නැත්නම් අපි පළතුරු කන්න කියලා කියන්නේත් ගොඩාක් වෙලාවට ඒකයි. මොකද පළතුරු වල විටමින් C වැඩිපුරම තියෙනවා. ඒ වගේම අනිත් වැදගත් කාරණේ තමයි කෑමෙන් පස්සේ සාමාන්‍යයෙන් පැය දෙකකට පස්සේ තමයි තේ වගේ හරි නැත්නම් කෝපි වගේ හරි බොන්න ඔයාලට පුළුවන්. මොකද ඊට කලින් බිව්වොත් ඒ වගේ කැෆේන් අඩංගු නිසා ඒකෙනොත් යකඩ අවශෝෂණය වීම අඩු කරන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕනේ ඔයාලා ගර්භණී කාලෙදී යකඩ පෙති හරියටම ගන්නව නම් තමයි ඔයාලගේ ශරීරයේ යකඩ සංචිත හොඳට තියලා ඔයාගේ දරු පැටියා නිරෝගී දරුවෙක් ඒ වගේම බුද්ධිමත් දරුවෙක් විදිහට මේ ලෝකෙට එළිය දක්ව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ අලුත් දැනුම දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තවත් අම්මා කෙනෙක්ට මේ දේ දැනගන්න ෂෙයා කරගෙනම යන්න. අම්මටයි පැටියටයි ආදරෙන් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.